ආයුබෝවන් ප්‍රිය හිතවතුනි ඔබට සුබ දවසක් වේවා ඔබට ආයු බොහෝ වේවා අද 2026 පෙබරවාරි මාසේ 20 වෙනි සිකුරාදා ප්‍රිය හිතවතුනි ඉතින් එළවි මේ නව දවසේ ඔබගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සහිතව ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නා මේ වෙලාවේ අපේ වායාම කතිකාව වැඩසටහන සඳහා අද හොඳ දවසක් නේද අද විශේෂ දවසක් රටේ අද විශේෂ දවසක් කියලා කියන්නේ මොකක්දෝ දෙයක් කියාගෙන නේද මොකක්දෝ දෙයක් කියලා කිව්වේ සාමාන්‍යයෙන් රට දිහා විවෘත මනසකින් බලන් ඉන්න පුරවැසියෙකුට තේරුම් ගන්න අපහසු කරුණු කාරණා කීපයක් කියමින් භික්ෂුන් වහන්සේලා රැසක් කොළඹට වඩින්න නියමිතයි. අපි එහෙම කතා කරමු. දැන් ප්‍රශ්න තියෙන්නේ ඔය අනවශ්‍ය වචන යොදා භික්ෂූන්ගේ ගරුත්වය විනාශ කරනවා කියන එකනේ. හරිද? භික්ෂූන්ගේ ගරුත්වය අපි පස්සේ කතා කරමු. හරි? එතකොට අපි කියමු භික්ෂූන් පිරිසක් කොළඹට එනවා. දැන් මේ භික්ෂූන් පිරිසක් අද කොළඹට එන්න තීරණය කරන්නේ ඇයි? ඒ තීරණය කරන්න ප්‍රේහිතවතුනි මේ රට ජාති ආගම විනාසයි. විශේෂම ආගම විනාසයි. ගන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව කරන තරමක් ආගමට කරන්නේ කෙනහිලිකම්. ඒ නිසා මෙන්න මේ ගැන ආණ්ඩුවට බල කරන්න තමයි මේ මහා සංඝරත්නය කොළඹට වඩින්නේ. අපි එහෙම කිව්වොත්නේ මහා සංඝරත්නය නියෝජනය කරන්නේ යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් කොළඹට වඩිනවායි කියලා අද එන්න නියමිතව තියෙන්නේ. විශේෂයෙන්ම මේ ශාසනයට වෙන වර්තමානයේ භික්ෂුන් වහන්සේලාට වෙන අකටයුතුකම් ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව දැනුවත් කරන්න ජනාධිපතිවරයා සහිත ආණ්ඩුව දැනුවත් කරන්න. දැන් අපි දන්නවනේ කාරණාව. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ පුරවැසියෙක් හැටියට මට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව පැත්තකින් තියන්නකෝ. හරිද? අපි ආණ්ඩුවට එරෙහිව ඉන්න මතවාදයේ ඉන්නවා කියලා හිතන්නකෝ. මෙතන මැදට ඇවිල්ලා බැලුවට පස්සේ ඔය අද කොළඹට එන සහ ඔය ඊට වැඩි ඔය දැන් තව කඳුරු මේකට එකතු වෙලා තිබෙනවා නේ. එතකොට අපි දැක්කා තව පිරිවෙනක වෙනම සූදානමක් තියෙනවා මේ පෙස්සමක් අස්සම් කළ ජනාධිපතිවරයාට ගිහිල්ලා දෙන්න. එවැනි ක්‍රියාවලියකුත් තියෙනවා. එතකොට දැන් මේ හැම දෙයක් පස්සෙම දැන් මේ කියන කාරණාව රටේ පිළිමිව් වෙනවද? අපිට පේන්න තියෙනවද? ආණ්ඩුව චේතනාන්විතවම මැදිහත් වීම කරලා පුද්ගලයෝ දාලා හරි එහෙම නැත්නම් ආණ්ඩුවේ නියෝජිතයන් ලවා හරි සමස්ත භික්ෂුන් වහන්සේලාට ගැරහීමක් භික්ෂුන් වහන්සේලාට නොසලකා හැරීමක් ආගමික වශයෙන් සිදුවිය යුතු දේවල් පැහැර හැරීමක් කරලා තියෙනවාද කියන ප්‍රශ්න පිළිතුරේ අපිට එනවනේ. බොහොම පැහැදිලිව කියන්න ඕන දේ තමයි එහෙම එකක් නැහැ. එහෙමනම් ශාසනය ආරක්ෂා කරගන්න ඕන කාගෙන්ද? ආණ්ඩුවෙන්ද? ශාසනය ආරක්ෂා කරගන්න ඕන. දැන් මේගොල්ලෝ එන්නේ මේ ශාසනය ආරක්ෂා කරන්නනේ. රට ජාති ආගම තුනම දැන් බද්ධ කරගෙන තියෙන මම දැක්ක අභයාරාමේ විහාරාධිපති එහෙම කියනවා. හරි. එතකොට එවැනි තේරුම් ගන්න බැරි මේ රටේ එහෙම දෙයක් වෙලා නැති වෙන්න ඉඩකුත් නැති හිටපු පාලකයන්ට වඩා හොඳින් ආගම දහමට ලැදිව ඉන්න කණ්ඩායමක් ඉලක්ක කරගෙන දැන් මේ ටීම් එකක් එනවා. මේ එන ටීම් එක සහ ඊට එරෙහිව තන කඳවුරු බැඳලා විවිධ විදියට පෙනී ඉන්න කණ්ඩායම් දිහා බැලුවම ප්‍රේතතුනි. මොකද්ද ඔබට වැටහෙන්නේ? මොකද්ද ඔබේ අදහස? ඒ හැම තැනකම ඉන්නේ දේශපාලන භික්ෂූන් කියලා ඔබට පෙනේවි. අපිට පෙනෙනවා. ඒ වගේම අර භික්ෂූන් වගේම තවත් සෙට් එකක් ඉන්නවනේ ඔය භික්ෂු මේ උපාසක උපාසිකාවොත් එන්න කියලා කිව්වනේ නේ. එතකොට ඒ උපාසක උපාසිකා කියන වචනයෙන් ගත්තොත් නේද? හෙට අනිද්දා වෙවුල මැරෙන්න නියමිත සමහර චරිත නේ. අපි දන්නවා අමු ජාතිවාදී පට්ට ජාතිවාදී මිනිස්සු
රැට නිින්ද යන්නේ නැති, ජාතිවාදයට කවුරු හරි මොනවා හරි කිව්වොත් උදේට වැසිකිළියට යවෙන්නේ නැති නේද? ඒ වගේ දේවල් හිර වෙන මේ අන්න ඒ විදිහේ නිින්ද යන්නේ නැති මිනිස්සු. ඒ වගේ සෙට් එකක් තමයි ඉන්නේ. එතකොට අපි දැක්කට පස්සේ මේ සම්බන්ධ වෙන පිරිස, මේවට සම්බන්ධ වෙන සංවිධානය කරන සියලුම දෙනා අරගෙන බැලුවට පස්සේ ඔවුන් සියලුම දෙනා අතීත දේශපාලන නඩයකට සම්බන්ධයි. එක්කෝ රාජපක්ෂලාට සම්බන්ධයි, එක්කෝ වික්‍රමසිංහලාට සම්බන්ධයි, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසලාට සම්බන්ධයි. ඔය දේශපාලන කඳුරුවල අඩු වැඩි වශයෙන් läගපු භික්ෂුන් වහන්සේලා තමයි ඔය එන්නේ. හරිද? එතකොට සමහර අය මහාචාර්යවරු, තනතුරෙන් මහාචාර්යයි තමයි. හරිද? යම් උගත්කම බුද්ධියක් සහිතව තමයි. නේ නිකම්ම මේ ගොන් මහාචාර්යවරු ඉන්න එක වෙනම කතාවක්. දැන් මොකක් වුණත් මේ PhD කරලා මොනවා හරි දෙයක් කරන්න එපා මේක ගන්න. හරි? ඉතින් ඒ කවුරු වුණත් කඳවුරක හිටියනේ කාලෙක අපි දැක්කා ඔය දැන් එළියේ ඔය නටාගෙන ඔය වැඩේට මුල් වෙන සමහර මහාචාර්යවරුයි කියා ගන්නා පිරිස්. අපි දැක්කා ගෝඨාභයගේ කාලේ යම් ප්‍රතිසංස්කරණ කියනකොට හරිද? ඊට පස්සේ ආණ්ඩුවල මේගොල්ලෝ කොහොමද හැසිරුනේ කියලා. ඔය අධ්‍යාපන මතකයේ පෙළ පොත් වගේ කියනකොට මතකයිනේ 6 වෙනි ශ්‍රේණිය වගේ මගේ මතකයේ හැටියට තිබ්බේ. ඒ වායේ කොච්චර උඩ දාගෙන නැටුවද මේගොල්ලෝ. එතකොට ඒවා රිවර්ස් කරගත්තා පන්සලට ඕන නිසා. එතකොට මිනිස්සු ජීවත් වෙන්න ඕන පන්සල කියන විදියට, මිනිස්සු රමණය දෙන්න ඕන පන්සලේ කියන විදියට, මිනිස්සුන්ට ලිංගික අධ්‍යාපන දෙන්න ඕන මේ පන්සලේ මේ සෙට් එක කියන විදියට. අපි ජීවත් වෙන්න ඕන ඒගොල්ලෝ කියන විදියට. හරි. එවැනි බලපෑම් කිරීමක් තමයි කාලේ තිබ්බේ. ඒගොල්ලෝ ඒ බලපෑම් සහිත තත්ත්වයේ ගොඩනගාගෙන හිටියා. ඒ ආණ්ඩුත් එක්ක දාපු ඩීල් වලදී මේ ආණ්ඩු කරපු අයත් එක්ක දාපු ඩීල් නිසා එවැනි තත්ත්වයක් සහිතව තමයි හිටියේ. මේගොල්ලෝ නිකන් අර මේ රජුත් නොවන වෙන තත්ත්වයක හිටියේ. ඒ බලය අරගෙන. එතකොට අපි දැක්කයි බලය අරගෙන වැජබිච්ච හැටි. අභයාරාමේ වැජබිච්ච අභයාරාමේ ගත්තට පස්සේ මොකක්ද අනේ දෙයියනේ තියෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේ මම මේ චෝදනා කරනවා නෙමෙයි. අභයාරාමේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ශාසනික වශයෙන් මොකක්ද උන්වහන්සේගේ තියෙන වැදගත්කම කියලා මට නම් තේරෙන්නේ නැත. හරි. ඒ සිවුරක් දාගත්ත තනිකරම දේශපාලන භික්ෂුවක්. අවංකවම මට කවුරු හරි හාමුදුරු කෙනෙක් පැහැදිලි කරලා දෙන්න දන්නේ නැති නිසා අහන්නේ උන්වහන්සේගේ තියෙන ශාසනික වැදගත්කම කුමක්ද? ඔය සිවුරක් දාගෙන එතෙන්ට වෙලා ඉන්න එකෙන් අර පන්සලක් පේන්න තිබෙනවා. යම් කිසි ඒ තත්ත්වයක් නඩත්තු වෙනවා හැරෙන්න ඒ තියෙන ඒ ශාසනික වටිනාකම මට කියලා දෙන්න. මොකද තියෙන අධ්‍යාපනය? මොකද ශාසනික අධ්‍යාපනය? ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ දන්නේ මොනවද? නෑනේ. හරි. ඉතින් එවැනි තත්ත්වයක් මම කියන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් හාමුදුරුවනේ ශාසනය කියන එක රැක ගන්න ඕන ගිහි අපෙන්වත් පවතින රජයෙන්වත් නෙමෙයි. ශාසනය රැක ගන්න ඕන ශාසන විලෝමයට තුඩු දෙන, ඒ කියන්නේ ශාසනයේ විනාශයට තුඩු දෙන වැඩ කරමින් සිවුරු දාගෙන ශාසනයේ ඇතුළෙම ඉන්න පිරිසකින් නේද? තාම ගිහියන්ගෙන් එහෙම විරෝධයක් එල්ල වෙලා නැහැ. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මෑත කාලේ නෝ YouTube ඇවිල්ලා තියෙනවා. දැන් අයි මේ අවකාශය අපිත් පාවිච්චි කරන්නේ ඒකනේ. ඒ නිසා තමයි අපිත් මේ විවේචනයන් කරන්නේ. ඒ නිසා තමයි අපිට මේ විවේචනය කරන්න ඉඩකඩක් තියෙනවා. වෙනදා වගේ නෙමෙයි. ඒකට මේ දූෂිත භික්ෂුන්ට රිදිලා හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මොනවා හරි තමන්ගේ දූෂිත බවක් තියෙනවා නම් ඒකෙන් ඉවත් වෙන්න. ඒක අපි කියන්නේ. දූෂිත බවක් තියෙනවා ඉවත් වෙන්න. අපි දැක්කේ පහුගිය කාලේ නේ ජීවිතාන්තය දක්වා හිරේට යනවා අවියාවද තබාගත්ත භික්ෂුන්. ඊට පස්සේ ආණ්ඩුපත් වෙනවා ජනාධිපති සමාව දෙනවා. එච්චර විතරක් නෙමෙයි හැම අතින්ම හැම පැත්තකින්ම කුල්ල කුජීත වෙන දූෂිතයිනේ මේ සමහර භික්ෂුන් නේ. හිරේ ගිහිල්ලා බැලුවොත් කුඩු ගෙනාපු අය ඉන්නවා, මිනී මරපු අය ඉන්නවා, ස්ත්‍රී දූෂකයෝ ඉන්නවා.
පහුගිය දවස්වල මම ගියා බන්ධනාගාරයකට මීගමුවේ බන්ධනාගාරේ. එතන මම මගේ යාළුවෙක් හිටියා තාවකාලික පොඩි වැඩකට මේ ඇතුළකට ගිහිල්ලා ඒ කියන්නේ ඒ වෙලාව අපරාධ මේ කතන්දරේ සම්බන්ධ දෙයකට නෙමෙයි පහර දීමකට කොහොම හරි ගහගෙන ගිහිල්ලා මට එළියට ඇවිල්ලා කිව්වේ භික්ෂූන් දෙනමක් ඉන්නවා ඒක මට කියනවා මේ ඔහු බෞද්ධෙක් නෙමෙයි සුදු බෝල හාමුදුරු කෙනෙක් කියනවා හැමදාම ගුටි කනවා මිනිස්සුන්ගේ. ඇයි? සුදු බෝල හාමුදුරන්ට රැට නිින්ද යන්නේ නැහැ. කාගේ හරි කොල්ලෙක් ගාවට කුට්ටල් වෙන්න ඕන. උදේට මුකුත් නැහැ හොදට ගුටි කනවා. කට්ටියගේ සිවුරු ගලවලා ගහන්න කිව්වා ලේ පනිනකම් වැඩක් නැහැ කිව්වා. ඕන්න තත්ත්වය. ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වය ඒක නිසා මේ දූෂිත බව උපරිමයේ තියෙනවා. සංගායනාවක් කරලා මේ දූෂිතය එලවන්න ඕන කාලේ. වැඩේ තියෙන උඩ ඉඳලා යටටම දූෂිත වෙනකොට මහානායක හඳුලත් මොනවද කරන්නේ? නේද? නේ? බෝඩ් ගහගත්ත මිනිස්සු, තනතුරු දරන මිනිස්සු, රට පිළිගත්තයි කියලා හිතන මිනිස්සු. එක්තරා කාලයක දේශපාලන පක්ෂයක් නිසා ඉහළින්ම වැඳ මිනිස්සු. මේගොල්ලෝගේ සියල්ලට කෙලවිලා තියෙනවා. ඒ නිසා මේගොල්ලොන්ට ඕන අවශ්‍යයි මොකක් හරි කරලා මේ ආණ්ඩු විරෝධයක් ගොඩනගන්න. ගොඩනගලා අර තමන්ට වරදාන වරප්‍රසාද තාන්නමාන සියල්ල දීපු දේශපාලන කඳවුරුවනේ පෙනීන්න අවශ්‍යයි. අන්න ඒකයි මේ කරන්නේ. සාහර ලාල්කාන්ත හොඳ කතාවක් කිව්වා වඩින්න නේද? වඩින්න. ආයි නැවත වඩින්න. වඩින්න නැවත වඩින්න. එනිසා පේලියට වඩින්න ඇවිල්ලා නැවත හැරි වඩින්න. වෙන කරන්න දෙයක් නැහැ. මොකද මේ රටේ මිනිස්සු බොහෝම ඉවසීමෙන් ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. ඔය වැඩේ අනවශ්‍ය විදියට නාන්න ගියොතින් අර දේශපාලකයන් කුහක තුප්පහි කාලකන්ණි දේශපාලකයන්ට සිදුවෙච්ච ඉරණම නුදුරේදී පන්සලට වෙන්න නියමිතව තිබෙනවා. එනිසා පන්සල ආරක්ෂා කරගන්න ඕන දුස්සීල භික්ෂූන්ගෙන් මිසක් මේ ආණ්ඩුවෙන්වත් එහෙම නැත්නම් පන්සල විවේචනය කරන ගිහියාගෙන්වත් නෙමෙයි. අනතුර තියෙන්නේ ඔබගේ ශාසනය ඇතුළෙමයි කියන එක ඔන්න අපි අවධාරණය කරනවා. හරිද? ඒ වඩින්නකෝ අද නේද? වැඩලා ආයි නැවත වඩින්න. ප්‍රීතතුනි දෙවනි කාරණාව හැටියට මම ඔබත් එක්ක කතා බහ කරන්න කැමතියි. දැන් මේ UGC එක ගෙනල්ලා තියෙනවා පනතක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාලය සඳහා ගෙනල්ලා තියෙනවා මේ චක්‍රලේඛයක් ගෙනල්ලා තියෙනවා. ඒ චක්‍රලේඛය තමයි ප්‍රීතතුනි මේ 6 වෙනිදා නිකුත් කරපු 2026 ඇල ඉරක් 2 කියන චක්‍රලේඛය. මේ චක්‍රලේඛය ගේන්නේ මේ චක්‍රලේඛයේ අරමුණු කීපයක් තිබෙනවා. ඒ චක්‍රලේඛයේ ප්‍රධාන අරමුණ හැටියට ගත්තට පස්සේ ඒකෙන් මතු කරන්න උත්සාහ කරන්නේ මේ නවක වදය ඉවත් කිරීම, නවක වදය අඩු කිරීම, නවක වදය නැති කරලා දැමීමේ වැඩපිළිවෙලක් තමයි ඒක ASCII තියෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා මේකෙන් යෝජනා කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරයා වගේම විශ්වවිද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍යයා අතරේ සම්බන්ධයක් ගොඩ නැගෙන්න ඕන. ඒ වගේම ආචාර්යවරයා ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට සියලු බාහිර ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙන්න ඕන කියන කතන්දරේ කියන කියන්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර හැම ක්‍රියාකාරකමකදීම ඒ දේවල් සහසම්බන්ධ වෙන්න ඕන. පරිපාලනය සම්බන්ධ වෙන්න ඕන. දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් වල එහෙමයි තියෙන්නේ. දැන් මේක ගෙනාපු ගමන් අත්පඩසිරි දැන් කොටස් දෙකටම රිදිලා කියලා තමයි කියන්නේ. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියනවා නෑ මේක හරියන්නේ නෑ මේක රිවර්ස් කරන්න ඕන නේද? අපිට එහෙම දෙන්න බෑ. අපිට නීති බෑ. අපිට සුපුරුදු විදියට අපිට ඒ දේ වැඩේ කරගෙන යන්න ඕන. අපිව පාලනය කරන්න බෑ. ආචාර්යවරු මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පෙළඹිලා තියෙනවා. අපිට බෑ ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට අවශ්‍ය විදියට සම්බන්ධ වෙන්න කියලා. මේක ප්‍රියහිතෝද මෙන්න මෙහෙමයි තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ හිටපු එකෙක් හැටියටත් ඉගෙනගෙන උගන්නපු ඒ අත්දැකීම් තියෙන මිනිහෙක් හැටියට මම මේ කතාව දන්න මෙන්න මේ විදිහට අපි මේ ගමුකෝ. හරිද? කාරණාවක් තියෙනවා. දැන් ඔතන මේ දැන් ගුරුවරු ගන්නකෝ. විශ්වවිද්‍යාල ගුරුවරු ස්වාධීනයි.
විශ්වවිද්‍යාල ගුරුවරු එනවා ලෙක්චර් එක කරනවා ගියා යන්න. අර විශේෂම ආර්ට්ස් ෆැකල්ටි වල මට ඕනම දේ ආවා රස්සාව කරා ගියා. ශිෂ්‍යයාට හෙන ගැහුවත් ආචාර්යවරයාට ප්‍රශ්නයක් නැහැ. ඒව ඕනේ. උන් ගහගත්තද මරාගත්තද කෙලගත්තද අනම්මනම් ඒ මොන මගුලක්වත් වැඩක් නැහැ. උන් එළිය මොනවද කරන්නේ අදාළ නැහැ. එතකොට කියන්න පුළුවන් රයිට් විශ්වවිද්‍යාලය කියන්නේ එහෙම නිදහස් තැනක් තමයි. ඒවට ඇඟිලි ගහන්න බෑ තමයි. ඒ ඔක්කොම හදාගත්ත දේවල් තමන්ගේ වාසියට. විශ්වවිද්‍යාල ආචාර්යවරයාට විශාල නිදහසක් තියෙනවා අපේ හිතේ. මම දන්නේ දැන් නම් අස්සම් කරන්න තියෙනවද කියලා. ඒ දවස්වල අස්සම් කරේ නැහැ. ලංකාවේ ජොබ් දෙකක් තිබුණා අස්සම් කරපු නැති. නිල වශයෙන් අස්සම් කරන්නේ නැහැ. නේද වෙලාවක් නැහැ. එක කණ්ඩායමක් දොස්තරලා ඊළඟට විශ්වවිද්‍යාල ආචාර්යවරු හිටියේ. අස්සම් කරන්නේ නැහැ. එනවා සමහර අය සති ගණන් ඉන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට හදාගෙන තිබුණා. එතකොට දැන් මෙහෙම වුණාට පස්සේ විශ්වවිද්‍යාල ගුරුවරයාට වගකීමක් පැවරෙනවා. අර උගන්වන එකට අමතරව වගකීමක් පැවරෙනවා. පොඩි ලයින් එක වගකීමක් පැවරෙනවා. රයිට්. රැග් එකට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න ඕන. රැග් එහෙම බෑ. රැග් කරන්න ලයින් එක නතර කරන්න වගේ. බෑ අපිට ඒකට බෑ. මොකක්ද කියන්නේ? කියන්නේ ඔහුගේ අමතර කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා මේ ශිෂ්‍යයා වෙනුවෙන්. අමතර කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. ආව ලෙක්චර් එක කරා ගියා, ගෙදර වැඩක් කරගත්තා. එහෙම නැත්නම් ආවා ගියා එළිය ටියුෂන් කඩේ දාගත්තා. එහෙම නැත්නම් වෙන මොකක් හරි මගුලක් රිසර්ච් එකක් කොහේ හරි කඩේ ගිහිලා කීයක් හරි හොයාගන්න තමයි හදන්නේ. මෙතන ඉන්නවා හැබැයි සීමිත වෙලාවක් ලෙක්චර් එක කරා ගියා කිසිවක් කිවන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දැන් අපි ගන්න ආර්ට්ස් ෆැකල්ටි ගන්නකො අයාලෙම තමයි යන්නේ. දැන් මේ ශිෂ්‍යෝ ගුරුවරු අතර සම්බන්ධයක් තියෙන මෙන්න මෙහෙම. ඒ සම්බන්ධය තමයි ප්‍රේ හිතවතුනි මේ විශේෂයෙන්ම ගුරුවරු පැත්ත බලා තෙන්නේ නැහනේ. ශිෂ්‍යෝ ඉන්න ඒ පොදුවේ ආරාධනා කරොත් මොකට හරි එනවා නැත්තම් එන්නේ නැහැ. රැග් එකක් පැත්ත බලා දෙන්නේ නැහැ. එහෙම සංස්කෘතියක් හදන් තියෙනවා ශිෂ්‍යෝ. ආවුත් හූ කියනවා වගේ ලයින් එකේ. එහෙම එකක් තියෙනවා. ඒවා හදාගෙන තියෙන්නේ. මේවා අපේ මේවා ඔයාලගේ. සමහර තැන් තියෙනවා මෙන්න මෙහෙම. ගුරුවරු බයයි ළමයිට. ඇත්තම කතාව ඒක. සමහර පීඨවල ගුරුවරු බයයි ළමයිට. මම උදාහරණයක් කියන්නම්. මේ රුවන විශ්වවිද්‍යාලයේ මම ඉන්න කාලේ සිදුවෙච්ච සිදුවීමක්. එක්තරා වෙලාවක ඔය වාණිජ්‍ය පීඨය, ඒතර වාණිජ්‍ය පීඨයක් නැහැ. ආර්ට්ස් ෆැකල්ටියේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨය ඇතුලේ තමයි ඔය කොමර්ස් කියන වාණිජ්‍ය කියන විෂයක් තිබුණේ. හරි. ඒකට වෙනම දෙපාර්තමේන්තුවක් දැන් වගේ තිබුණේ නැහැ රුවනේ. එතකොට ඒ කාලේ එක්තරා වෙලාවක ගුරුවරු දෙන්නෙක් අතින් ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අසමත් වෙනවා. මට හිතෙන ආර්ථික විද්‍යාව වගේ කතන්දරයක් කොහොමද තිබ්බා. එතකොට දැන් මේ අසමත් වෙච්ච අයගේ වැඩි පිරිසක් හිටියා ශිෂ්‍ය සභාවේ හිටියා ඔහොම හිටියා යන්නේ මේ අසමත් වැඩි විභාග ෆේල්. දැන් මේවයි එහෙම ලොකු ප්‍රශ්නයක් ආවා. හරි. ආවට පස්සේ මොකද කරේ? ශිෂ්‍යෝ බැස්සා එළියට ගුරුවරු දෙන්න එළෙව්වා. විශ්වවිද්‍යාලයෙන් හූ කියලා ගාම එළෙව්වා. එළවද්දී අනිත් ගුරුවරුත් ඒකට සපෝට් එක දුන්නා. සමහර ඒ ගුරුවරු සම්බන්ධයෙන් දිරවන්නේ නැති උදවිය. හරිද? ඒ සමහර එළවපු එක ගුරුවරයෙකුට හොඳට ඉංග්‍රීසි පුළුවන්. විදේශ රටවල උපසහතික තියෙනවා. හොඳට ඉංග්‍රීසි කතා කරපු කෙනෙක්. එළෙව්වා. හරි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ශිෂ්‍ය බලවත් වෙනවා ගුරුවරුන්ට වැඩිය. ඊළඟට ගුරුවරු උගන්වන්නේ ශිෂ්‍යයන්ට ඕන විදියට. හරි. කවදාකවත් මොන වෙද්ද ලිව්වත් නැතත් ෆේල් කරන්නේ නැහැ. හරි. මොකද එක්සෑම් එකට එන ඔක්කොම ටික කියන උත්තර ටික කියන බයයි. කෙලවෙයිද කියලා පෞද්ගලිකව තමන්ට. මෙන්න මේ ටික බලාගන්න කියලා ඉඟි කියලා බොරුවට දෙන ඔක්කොම ඒව තමයි එන්නේ. ඉතින් ඕන මම කටපාඩම් කරන් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකක්ද දින දන්නවනේ. එහෙමම තමයි වෙන්නේ. මේ කණ්ඩායම් දෙක හදාගෙන දින විවිධ තමන්ගේ පැවැත්ම සඳහා. අනිත් එක තමයි කියන්න ඕන මේ විශ්වවිද්‍යාලවල ඔය ශිෂ්‍ය බහුතරය ශිෂ්‍යෝ ඔය රැක් සීසන් එකේදී වෙන්නේ දේශපාලන කඳවුරු වලට හොදනවා. ඒ දවස්වල දැන් උදාහරණයක් ගන්න. දැන් මම ශිෂ්‍ය භාවයේ හිටියා. රුවනේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ ශිෂ්‍ය භාවයේ මම හිටියා. මහා ශිෂ්‍ය සංගමෙත් මම හිටියා. මහා ශිෂ්‍ය සංගමෙන් බණ්ඩාගාරික. හරි.
අපි ඒ දවස්වල බල විශ්වවිද්‍යාල බලය තිබුණේ කාටද? ජනතා විමුක්ති පෙරමුණට. නේ? ජනතා විමුක්ති පෙරමුණේ බලය තිබුණේ. තව සංගම සියල්ලම තුනේ බහුතරය තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට. බලය විශ්වවිද්‍යාලයේ JVP කතේ තමයි තිබ්බේ. ඒක සමාජවාදී ශිෂ්‍ය සංගමේ. හැබැයි ඒ කාලේ මොකද වුනේ? ඒ කාලේ අපි කරේ ගුරුවරු කිසිම දෙයක් සම්බන්ධ නැහැ. අපිට ඕන දේවල් අපි කරා. ඒ හන්දා අපේ දේශපාලන කඳවුරට ඕන විදිහට තමයි වැඩ කරේ. ඒ දේශපාලන කඳවුර විරුද්ධ නම් මොකක් හරි ප්‍රශාසනයක් ගේනකොට කඩා කප්පල් කරනවා කඩා කප්පල් තමයි. විශ්වවිද්‍යාල වහන්න ඕන වහනවා තමයි. ඒ මට්ටමනේ ඒක අපි කතා කරන්නේ ඇත්තටම උනේ දෙකනේ. ඊට පස්සේ තීරණාත්මක වෙලාවේදී JVP කඩලා යනවා දේශපාලන විශ්වවිද්‍යාල බලය කාගේ අතටද? පෙරට්ටන්ට. ඒ කියන්නේ පෙරටුගාමී පක්ෂයට. පෙරටුගාමී පක්ෂයේ දැන් විශ්වවිද්‍යාල බලය තියෙන්නේ. විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය තියෙන්නේ පෙරටුගාමී පක්ෂයට. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? ඒ දේශපාලන කඳවුර තමන්ගේ පැවැත්ම, තමන්ගේ බලය, තමන්ගේ දේවල් සඳහා මේ විශ්වවිද්‍යාල ප්‍රජාව පාවිච්චි කරනවා. ප්‍රිය හිතවතුනි, මේකෙන් හැමදාම උනේ විනාශයක්. ඒක අපි ඇස් පන අපිට දැකලා තියෙනවා. විශ්වවිද්‍යාලයෙන් එළියට එන අදත් මානව ශාස්ත්‍ර පීඨවල උපාධිධාරියෙකුට එළිය ගිහිල්ලා කරන්න ජොබ් එකක් නැහැ. ආණ්ඩුවේ ජොබ් හිඟා කන්නේ ඒකයි. එළිය ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. මොනවද? ඉංග්‍රීසි බෑ. විෂයානුබද්ධ දැනුමක් නැහැ. වෙන තාක්ෂණික අවබෝධයකුත් නැහැ. වෙනම කොහෙන් හරි මොකක් හරි කරගත්තොත් විනා. හරි. ඒ නිසා ආණ්ඩුවේ මොකක් හරි දීලා නිකන් සුදු අලි වගේ එන මිනිස්සු නඩත්තු කරන්න වෙලා තියෙනවා. ඒක මේ ශිෂ්‍යයාගේ වරද, හැමෝගෙම වරද. හැමෝගෙම වරද. මේ දේශපාලන කඳවුරු මේවා තනි කර ශිෂ්‍යෝ පාවිච්චි කරනවා. තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්චි කරනවා. මේ ස්මූත්ලි මේ ඔක්කොම ගලාගෙන යනවා නම් එතන තමන්ගේ බලය පෙන්වන්නත් බෑ. තමන්ගේ පැවැත්මේ එකක් තියෙනවනේ. එහෙම නැහැ. ඔය කඳවුරු, ඔය දේශපාලන පක්ෂ හරිම ආසයි විශ්වවිද්‍යාලවල ආරවුල් ඇති වෙන තරමට. හරිද? ඒ ගැටුම් තියෙන තරමට කැමති. එතකොට තමන්ගේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. මෙහෙවන්න පුළුවන් ලස්සනට. ඒ නිසා මං කියන්නේ මේ ගේන මේ චක්‍රලේඛය හකුලා ගන්න නම් එපා. මොකද කොහෙන් හරි මේ විශ්වවිද්‍යාල හැදෙන්න ඕන. මේ විශ්වවිද්‍යාලවලට වියදම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ධනය, ජාතික ධනය. හරිද? ඒ නිසා එතන යන සුදුවලි නිර්මාණය කළා වැඩ නෑ. ඊට දැන් වහලා දැම්මට පස්සේ භාගයට භාගයක් විශ්වවිද්‍යාල වලින් එළියටන සෙට් එක බලන්නකෝ අරගෙන. එළියට එන අය දැන් ඔය අංශ කීපයක අය අරුණාට පස්සේ අනිත් එන අය කිසිම වැඩක් නෑ. ඒ නිසා මේවා විධිමත් කරන්න ඕන. මේවා දේශපාලන ගහලයන්ගේ ග්‍රහණයට නතු වෙච්ච ඒ තැනින් මුදව ගන්න ඕන ප්‍රේතතුනි. ශිෂ්‍යයා නිදහස් කරන්න ඕන. ඒක කියන්නේ නෑ දේශපාලනය විශ්වවිද්‍යාලයට උගුණේ නෑ කියලා. මොකද දේශපාලනය විශ්වවිද්‍යාලේ නැත්තම් එතන ජීවයක් නෑ. මං කියන්නේ ඒක නෙමෙයි. හැම දේශපාලන පක්ෂයක් නියෝජනය වෙන පොදුවේ සියල්ල තියෙන්න ඕන. JVP කාර්යයක් තියෙන්න ඕන, පෙරට්ටක් තියෙන්න ඕන, UNP කාර්යයක් තියෙන්න ඕන, පොහොට්ටු එකක් තියෙන්න ඕන. හැමෝගෙම අදහස් නියෝජනය කරන්න පොදු තැනක් වෙන්න ඕන එතන. එතන දේශපාලන න්‍යාය කතා කරන තැනක්. නිසා ප්‍රැක්ටිකල් දේශපාලනය ඇවිල්ලා පක්ෂවල චරිත ගොඩ දාන තැනක් වෙන්න බෑ. දේශපාලනයේ අවශේෂ කරුණක් වෙන්න ඕන විශ්වවිද්‍යාලයේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දේශපාලනය තමයි ප්‍රධාන කාරණාව. අවශේෂ වෙලා තියෙන්නේ මොකද්ද? තමන් ගන්න ගිහපු උපාධිය. ඒකස්ස තියෙන ගුණාත්මක භාවය වැඩි කරන් කිසිම උවමනාවක් නැහැ. අන්න එවැනි මහා කාලකන්ණි තැනක තමයි මේ රටේ විශ්වවිද්‍යාල තියෙන්නේ ප්‍රිය හිතවතුනි. අපි දන්න විදියට තවමත් එහෙමයි. මේවා වෙනස් කරන්න. චක්‍රලේඛයක් ගැවුණා රිවර්ස් පස්සට ඇදලා ඒව අවශ්‍ය නෑ. එකාගේ පිට එකා එළියට බැස්සත් එක නීතියයි දාන්න ඕන. එහෙම මේ හැරි වැඩ කරන්න බෑ. අන්තර් විශ්වවිද්‍යාල අවිසිබම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ඕන විදියට වත් පෙරටුගාමී පක්ෂයට ඕන විදියට වත් විශ්වවිද්‍යාලය පැවතිය යුතු නෑ. විශ්වවිද්‍යාල විය යුතුයි. ඒකේ පරිප්පු ඒ කඳුරු වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ පරිප්පු අපි කෑවා. පරිප්පු කෑවනේ. හරිද? කන්න දෙන උපරිමයෙන් සුපිරියෙන්ම කාලා තියෙන්නේ. ඒ නිසා අනාගත පරම්පරාවට තවත් මේ දුක වේදනාව කඳුල ඒ කාලකන්ණි අධ්‍යාපන රටාව ඒ කාලකන්ණි ජීවිතය දෙන්න එපා. උපාධියක් තියෙන එළියට ගියාම මෙලෝ හත් තිලව්වක් කරන්න බෑ. හැබැයි උපාධිධාරිය. හරිද?
අර වෙන මොකක් හරි තියෙන දක්ෂතාවයකින් තමයි ඔය කොයි හරි ගොඩ යන්නේ. නැත්තම් ආණ්ඩුවේ හිඟන රස්සාවක් දෙන්නම ඕන. ඒක තමයි අතන තියෙන කතාව. හරි. එතකොට අපි හිතුවා මේ තව එකක් පොඩි කියන්න ඕන. දැන් මේ ගෑස් පොලිමක් වගේ හැදීගෙන එනවා කියලා පොඩි මීඩියා සංදර්ශන ටිකකුත් යනවා. මයික් පොළු අල්ලගත්ත මල්ලිලත් යනවා නේද දඩ ගාලා නේද? ඔය එක හනුමෙක් පාර්ලිමේන්තුවේ ගිනි තියලා ඒ හනුමා ගිනි තියපු එකේ ප්‍රතිඵලයක් තවන් දන්නේ නැහැ. දැන් මිනිස්සු කුලප්පු වෙලා තියෙනවා. මෙහෙමයිනේ. දැන් ඔය ගෑස් කේස් එක ආපු වෙලාවේ ගෙවල් වලට ගෑස් එක නැතත් වැඩි ගාණක් දීලා රුපියල් 20000 දීලා ගෑස් සිලින්ඩර් ගත්තා. ගෑස් සිලින්ඩර් දෙක තුනක් හැම ගෙදරකම තියෙනවා. මේ අපේ ගෙදරක් තියෙනවා. හරිද? එතකොට මිනිස්සු කරන්නේ මොකද්ද? ගෑස් ප්‍රශ්නයක් නැහැනේ. හරි එක ගෑස් එක තියෙනවා, තව එකක් තියෙනවා, එකක් හිස්ව තියෙනවා. හරිද? මේ වගේ ප්‍රශ්නයක් ආපු ගමන් මොකද කරන්නේ? මේ වගේ පොඩි රියුමර් එකක් මේ ගියපු ගමන් දූෂමාන ආරංචියක් රියුමර් දූෂමාන ආරංචිය. ඒ දූෂමාන ආරංචියක් ගියපු ගමන්ම මොකද කරන්නේ? හුටා ගත්ත ගෑස් එක ඒ අඩේ සල්ලි නැද්ද? කොයි හරි එහෙම නැත්නම් ලෝන් එකක් හරි ගහගත්තා යනවා ගෑස් ගන්න. මෙහෙම සෙට් එක මේ ගෙදර ගෑස් එකක් ෆිල් තියෙනවා. තව ගෑස් එකක භාගයකට වැඩිය තියෙනවා. මේ අනිත් එක අරන් යනවා ගෑස් ගන්න. ඇයි? ගෑස් ඉගයක් එනවලුනේ. ඉතින් දැන් පැහැදිලිවම කියනවා නේද ගෑස් ඉගයක් ඇති වෙන්නේ නැහැ රටේ. යම් ප්‍රශ්නයක් තියෙනවා ඒකට අවශ්‍ය කරන දේවල් අරගෙන තියෙනවා. ගෑස් රටේ නැති උනේ ඇයි? සප්ලයි එකේ මුදල් ගෙවා ගන්න බැරුනේ කිසිම තැනක කිසිම අවුලක් දැන් නැහැනේ. ලිට්‍රෝ ගෑස් ඒ කියන්නේ ගෑස් සමාගම් විසින් මේ වෙනකොට පැහැදිලිව කියලා තියෙනවා මේ අපි තේරෙන විදිහින් ගත්තොත් නිල් පාට ගෑස් නේද? නිල් පාට ගෑස් කම්පැනි කියලා තියෙනවා. ගෑස් නැති වෙන්නේ බය වෙන්නේ අපි ගෑස් දෙනවා කියලා නේද? එතකොට කහ පාට ගෑස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව දැනගන්න ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය කරන මේක කරන්න. කරලිවල මේ ප්‍රශ්නේ මේව කරන්න. කොහොමද මම කියන්නේ ගියේ අර එහෙම ගියාට පස්සේ ඔක්කොම හැම එකම ගෙදර තියෙන ගෑස් එකක් තියෙනවා. අර හිස් ගෑස් එක අරගෙන එළියට බහලා දුවලා ගියාට පස්සේ හැමතැනම පොලිමක් හැදෙනවා තමයි. දැන් අපිට මටත් දුවන්න පුළුවන්. දැන් මගේ ගෙදරක් තියෙනවා ගෑස් ටැංකි 1 2 ඒත් 3ක් තියෙනවා. නේද? කහ දෙකක් තියෙනවා නිල් එකක්. නෑ කහ එකක් තියෙනවා නිල් දෙකක් තියෙනවා. ඉතින් දැන් මගේ තියෙන්නේ නිල් එකක් තියෙනවා පාවිච්චි කරන්න. අනිත් දෙකම හිස් තියෙන්නේ. දුවන්න පුළුවන් අරගෙන අර පොලිමට. ඇයි එහෙම අපි හිතන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. අපේ ඇතුළේම ප්‍රශ්නයක් තියෙනවා. නිකන් කියන්නේ මම ඇස් දෙකට දැකපුවා කියලා. ලුණු හිගයක් එනවා කියලා. උන්ට පැන්න ගත්ත වාහනේ දිව්වා ළඟම තියෙන ගියා මේ කොහෙද මේ සුපර් මාකට් එකට ගියා ගත්තා ලුණු කොච්චර තියෙනවද? අඩේ ලුණු කිලෝ පොඩි පැකට් 50ක් විතර තියෙනවා. හරිද? පැකට් 50ම ගන්න පුළුවන් නම් මිනිහා පැකට් 50ම ගන්න. හරිද? මේ ලුණුගේ දවස් දෙකක් වෙන්න පුළුවන්. ගෙදර ඒටි පියව ගන්න ලුණු තියෙනවා. ලුණු පැකට් එකක් දැක් මොන ගෙදරක තියෙනවනේ. හැබැයි අර කාපු ගමන් ගිහලා ගත්ත ලුණු ගොඩම නේ අවුරුදු 5ක් කන්න ගෙදරට ලුණු ගේනවා. ඒ අපේ හැටි. නිකන් හිතන්න මොකක් හරි හාල් හිගයක් කියන්නේ සුරුස් කාලා ගියා හාල් කොච්චර තියෙන්නේ. හරිද? ගෝණේ ඒ කියන්නේ මාස දෙක තුනක් කන්න හාල් ගේනවා. ඇයි? අපේ ඇතුලේ තියෙන අතිශය මේ තනි ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? තනි ආත්මාර්ථකාමී ගතිය, selfish වැඩි. තනි ආත්මාර්ථකාමී. මගේ බොක්ක පිරුණොත් නැති. මම කෑවොත් ලුණු මං කෑවොත් ඇති. හරි. වතුර සිරිස් ඉවරයි. වතුර මම් බිව්වොත් ඇති. ඇත්තට මේ විතර පොදු ගතියක් නැහැ. දැන් ලුණු ප්‍රශ්නයක් එනවා නේද? හරි එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ලුණු පැකට් දෙකක් ගිහිල්ලා ගත්තාම මදිද? ලුණු පැකට් 15 20 බදාගෙන ලුණු හත්තිලවේ ලුණු නැතුව කන්න පුළුවන් නේ. ලෙඩ වෙන ප්‍රධාන හේතු දෙක ලුණු කන එකයි සීනි කන එකයි. ලුණු සීනි පිටි පැත්ත දාලා ලුණු සීනි අතාරින්නකෝ. ලුණු කන එකයි සීනි කන එකයි අඩු කරන්නකෝ අවම කරන්නකෝ. මාර රහ ඇත්තට ලුණු නැතුව එළවලු කන්න පුරුදු වෙන්න. ලුණු නැතුව එළවලු කනකොට ප්‍රිය හිතවතුනි හරි යාන්තම් හරි වුණාද නිකන් කන්න අන්න එළවලු වල රහ දැනෙනවා. ලුණු වලින් එළවලු වල රහ මකලා තිබුණේ. සීනි නැතුව තේ එකක් බොන්න. නේ? සීනි නැතුව තේ එකක් බොන්න. ඒ තේ එක අපිට දැනෙනවා. හරි සීනි වලින් රහ මරලා තිබුණේ.
අපි දොඩම් ගෙඩියක් හදාගන්න සීනි දානවා බොනවා අන්තිමට මොනවද බොන්නේ? සීනි රහ තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. හිතන්න වෙනස් වෙන්න. මේ අර කොහේ හරි මොකෙක් හරි එකෙක් අවලාදයක් දීපු ගමන් නේද? හනුමෙක් පාර්ලිමේන්තුවේ ගිනි තිබ්බ ගමන් දුවන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හරි එහෙම වුණා කියන්න අපි ඔයිට වැඩි දේවල් විඳලා තියෙනවා නේද? ඔයිට වැඩි දේවල් විඳලා තියෙනවා. ඉතින් මෙතන සල්ලි ප්‍රශ්නකුත් ආණ්ඩුවට නැත්නම්. ආයතන කියනවා නම් එහෙම ගෑස් හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඔබට පහුගිය කාලේ පෙට්‍රල් ෂෙඩ් වල පට ගාලා හැදුන පොලිම. වාහනේ ගෙදර පුල් ගහලා ගෙනල්ලා තියලා මේ කෑන් අරගෙන යනවා ගහන්න. හැබැයි වාහනේ දුවනවද? නෑ. ඌ යන්නේ ඌ වැඩට යන්නේ බස් එකේ. මං දන්න අය ඉන්නවා. වාහනේ තියෙනවා වැඩට යන්නේ බස් එකේ. එහෙම නැත්නම් කෝච්චි. සෙනසුරාදාට ඉරිදට ආතල් එකට වාහනේ ගරාජ් එකේ තියලා රිවර්ස් එකක් දාලා හොදනවා. බබා වගේ ආයි ඉස්සරහට දාලා වහලා දාලා තියෙනවා. හැබැයි වාහනයක් තියෙනවා. අපේ හැටි. නේ පාවිච්චි කරන්නේ නැහැ ප්‍රේහිතෝ. තියෙන්න ඕන. තියෙන්න ඕන. මම මේ ළඟදී ගෙදරකට ගියා. ගෙදරකට ගියාට පස්සේ මේ මිනිස්සයා ඉස්සෙල්ලාම කරේ දුවලා ගිහිල්ලා සෙටිය වහලා තිබිච්ච සාරි ටික අයින් කරා. ඒ ගෙදර විශාල ගයක්. මටම පිස්සු හැදුනා ඒ හැසිරීමේ. ලොකු තට්ටු දෙකේ ගයක්, යාන වාහන තියෙන ගයක්, ඊළඟට විශාල ව්‍යාපාරික මුදල් තියෙන ව්‍යාපාරිකයෝ. විශාල ව්‍යාපාරිකයෝ. ලස්සන සෙටි එකක් වහලා තියෙනවා සාරි දාලා. ඒ අපි මුලින් දැක්ක දැනට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා බදුල්ල පැත්තෙත් ඒ. අපි අර කැම්පස් එකේ බලගවල ටික ගියාම ඔක්කොම වහලා තියෙන්නේ. පාවිච්චි කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ සෙටි එක ගෙනල්ලා තියෙනවා සාරි දාලා වහලා බිම වාඩි වෙලා ඔහේ අල්ල උඩ තියාගෙන කනවා. හරිද? ඒවයි වාඩි වෙන්නේ නැහැ. ඒවා ලස්සනට දීපුවානේ. ඉතින් මට පුදුම හිතුණා යකෝ මේ තාම එහෙමද? මේ තාමත් එහෙම තැන් තියනවා නේද කියලා. මන් දන්නේ. අපිට ඊට වැඩි හොඳ ජීවිතේ විඳින්න මොකක් හරි දෙයක් පාවිච්චි කරාට කමන්නේ නැහැ. මං කියන්නේ ඒක වෙනම දෙයක් කියන්නේ කි. හැබැයි අර අපි ඇතුලේ තියෙන අර දැඩි ආත්මාර්ථකාමී ගතිය ඒක හරි කැතයි. නේද? එහෙම 99.99% මාත් ඇතුළුව අපි එහෙම තමයි. හරිම ආත්මාර්ථකාමී. අනිත් කාට කෙලවුණාට කවන්නේ. බලාගෙන ඉන්නේ අනිත් කාට කෙල වෙනකම්. හරිද? එහෙමනේ ඇත්තටම. ඒක තමයි හැටි. හැබැයි බොක්කේ බුදු රැස පාට සිංහල බෞද්ධ තමයි. නේද? අනිත් කාට කෙල වෙනකම්ම තමයි බලාගෙන ඉන්නේ. කොහොමද? හරි. තව කියන්නේ ගියොතින් වෙන දේවල් කියනවා. එහෙනම් දැන් වෙලාව ගිහිලා තියෙන කාරණා දෙකකින් අපි එහෙනම් නතර කරමු. තා තියෙන කාරණා කතා කරන්න මදි වෙලාව. ඉතින් දැන් එහෙනම් නතර වෙන්නම් ප්‍රීතෝන ගිහිල්ලා එන්න. අපි දවල්ල තව වීඩියෝ එකක් ගේනවා. ඒක අනිවාර්යයෙන්ම ඔබ බැලිය යුතුම වීඩියෝ එකක්. කෙහෙලි රමුක් ගැල්ලගේ නඩුව ගැන නඩුවට කෙලවන්න හදන හැටි ගැන. හරිද? ගහන ගේම් එක ගැන තමයි කතා කරන්නේ. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්නේ කියලා ඔබෙන් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්න ප්‍රීතෝන ඔබට සුබ දවසක්.